හරි මේ ටික දිගටම වීඩියෝ දාපු නිසාත් පොඩි කට්ටිය නිතරම වගේ වීඩියෝ බලලා තියෙන හින්දාත් මම හිතුවා පොඩ්ඩක් දිග වීඩියෝ එකක් මේ Arduino programming ගැන තියෙන එකක් කරන්න. හරි එතකොට මේ සයිට් එක ඇවිල්ලා ඔයාට මේ සයිට් එකේ වැඩ කරනකොට තියෙන වාසිය තමයි ඔයාගාව Arduino board එකක් හරි මේ උපාංග හරි තියෙන්න ඕනේ. ඔයාට මේක නිකන් සිමියුලේටර් එකක් වගේ ඔයාට පුළුවන් මේකෙන් එක එක දේවල් ප්‍රෝග්‍රෑම් කරලා ඒක එක්ස්පීරියන්ස් කරලා ඔයාට මේක සෙට් වෙනවා නම් ඔයාට මේක හොඳයි කියලා හිතෙනවා නම් ඒ ඕන කරන උපාංග පර්චේස් කරන්න. හරි. එතකොට අද අපි හදන්න යන්නේ VIP ලයිට් සිස්ටම් එක. ඒ කියන්නේ නිල් පාට සහ රතු පාට ලයිට් දෙකක් මාරුවෙන් මාරුවට පත්තු වෙන්න. අපි කලින් වීඩියෝ එකේ ලයිට් එක බ්ලින්ක් කරන හැටි ගැන කතා කරා. මම හිතනවා මේ වීඩියෝ එකට වඩා පැහැදිලිව කරන්න පුළුවන් වෙයි කියලා. දැන් අපි බලමු. හරි. මෙතන අපේ ගාව තියෙන සුපුරුදු විදිහටම Arduino Uno board එක. අපි මේ පින්ස් ගැන කලින් කතා කරා. right. මම මේකට මෙන්න මේ plus icon එක ක්ලික් කරලා දාගන්නම් breadboard එක. මෙතන full half mini කියලා දෙනවා. මම half board එකක් අරගන්නම්. මොකද ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්න නැති නිසා. කලර්ස් ඔන්න මාරු කරලා කලර්ස් මාරු කරන්න ඒවට යන්නේ නැහැ. හරි. හොඳයි. දැන් අපි මෙතනට අපිට ඕන කරන උපාංග ටික දාගමු. අපිට මුලින් ඕන කරන්නේ LED නිසා මම LED එකක් අරගන්නම් මුලින්ම. මෙන්න මේ විදිහට බ්‍රෙඩ් බෝඩ් එකට මේක සෙට් කරගන්න. ඊට පස්සේ තව LED එකක් ගන්න. ඒක අපි නිල් පාට දාගමු. මෙතනට අරගෙන ඇවිල්ලා මෙතනින් තියාගෙන අපි ඒක නිල් පාට කරගමු. මොකද එතකොට VIP ලයිට් එකේ තියෙන පාට දෙක වැඩ කරන්නේ. හරි. එතකොට මේක අපි සම්බන්ධ වෙන්නේ අපේ ඩිජිටල් පින්ස් පැත්තත් එක්ක. හරි. දැන් අපි මේවා ග්‍රවුන්ඩ් ඒ කියන්නේ ඍණාග්‍ර ටික සම්බන්ධ කරගමු. දැන් මේ LED එකේ මේ පොඩ්ඩක් ඇද වෙලා වගේ තියෙනව නේද? මෙන්න මේක තමයි ඇවිල්ලා මේකේ ප්ලස් ඒ කියන්නේ ධනාග්‍රය. හරිද? මේ දෙපැත්තෙම එහෙම තමයි. දැන් මේකේ මේ අපිට මේකේ ග්‍රවුන්ඩ් ලයින් එකක් දිගටම තියලා තියෙන නිසා මම මේ කේබල් වලින් ග්‍රවුන්ඩ් එකට මේ ටික කොමන් එක කියන්නේ කොමන් විදිහට කියන්නේ පොදුවේ හදා ගන්නවා. හරිද? රයිට්. හරි. දැන් ඊට පස්සේ දැන් තමයි අපිට මේක බෝඩ් එකත් එක්ක වයරින් එක කරගන්න තියෙන්නේ. අපි මේකට පොඩි පාටක් දාගමු. මේක පැහැදිලිව පේන්න. නිල් පාට දැම්මොත් පෙනේවිද? හරි. අපි නිල් පාට දාගමු ඒ දෙකටම. හරි. නිල් පාටින් ඔන්න අපේ ග්‍රවුන්ඩ් ටික හදලා තියෙනවා. රයිට්. ඊට පස්සේ අපි මෙතන ඉඳන් Arduino board එකේ ground එකකට මේක කනෙක්ට් කරගමු. බ්‍රෙඩ් බෝඩ් එක ගැන ඔයාලා දන්නේ නැත්නම් ඒකත් කමෙන්ට් එකක් හෝ මොකක් හරි එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඒක තමයි ලේසිම විදිහ. එතකොට අපි ඒක ගැනත් කතා කරමු. මේක කොහොමද තියෙන්නේ, මේක කොහොමද සම්බන්ධ කරන්නේ කියන දේවල්. හරි. ඒකට අපි දාගමු ටිකක් පේන පාටක්. හරි. මම ඒකට රෝස් පාට දාගත්තා. හරි. දැන් ඊළඟට අපි මේකේ ප්ලස් ලයින් දෙක, ඒ කියන්නේ ධනාග්‍ර දෙක Arduino board එකත් එක්ක සම්බන්ධ කරගමු. ඒක කරන්නේ මෙහෙමයි. මේකේ මේ ප්ලස් එක තියානේ. මේක ගිහිල්ලා අපි අර කලින් වගේ කොමන් එක යන්නේ නැහැ මෙතනදී. මම මේ රතු පාට LED එක මේකේ තියෙන 9 වෙනි පින් එකට සම්බන්ධ කරගන්නවා. මම ඒකට පාටක් දාගන්න රතු. හරිද? ඊට පස්සේ මේ නිල් පාට LED එකේ ධන අග්‍රය මම මේකේ 8 වෙනි එකට සම්බන්ධ කරගන්නවා. මම ඒකත් රතු පාට දාගන්න. හරි. දැන් අපේ බෝඩ් එකත් එක්ක අපේ කනෙක්ෂන් ටික අපි හරියට හදාගෙන තියෙන්නේ. මම හිතන විදිහට හරි. දැන් අපි බලමු කොහොමද මේකේ කෝඩ් එක ලියාගන්නේ කියලා. මේකේ කෝඩ් ලියන්න ගොඩක් අමාරු නෑ. මේකේ කෝඩ් එක නිකම්ම වගේ සජෙස්ට් වෙනවා. අපි වැඩ කරන Arduino IDE එකේ නම් එහෙම සජෙස්ට් වෙන්නේ අපි කෝඩ් එක ලියන්නම ඕනේ. හරි. අපි ලියමු මුලින්ම pin mood කියලා. මේ සජෙස්ට් වෙනවා. ඉතින් මම ඒක ගන්නම්. එතකොට ඒක ලේසි. එතකොට මේ simple capital B තියෙනවා IDE එකෙත් මේකෙත් තියෙනවා. අපි කලින් වීඩියෝ වලත් ඒක කිව්වා. හරි. දැන් මේක මම සම්බන්ධ කරලා තියෙන 8 වෙනි pin එකට නිල් පාට LED එක. ඒකට සමානව නිල් පාට එක 8 වෙනි නිසා මම මේ ලියා ගන්න නිල් පාට pin එක output එකක් කියලා. right. ඊට පස්සේ semicolon එක අනිවාර්යයෙන්ම තියන්න ඕනේ. ඔයගොල්ලෝ IDE එකේ වැඩ කරනවා නම් ඔයගොල්ලන් අතින් වෙන්න පුළුවන් mistake තමයි මේවා. හරි. right. ඊට පස්සේ ආයෙ මම මේක ලියා ගන්නවා pin mood එකක්. ඒක ඇවිල්ලා අපේ රතු පාට LED එක සෙට් කරලා තියෙන 9 වෙනි pin එකට අදාළව. හරි. 9 එක ලියලා මම ලියා ගන්නවා output කියලා. right. අපි දැන් pin දෙක අපි හඳුන්වා දීලා ඉවරයි. ඒ කියන්නේ output කරන්න ඕන කරන්ට් එකක් 8 වෙනි pin එකෙන් සහ 9 වෙනි pin එකකින් කියන එක අපි ලියලා තියෙන්නේ. දැන් අපි මේක වැඩ කරන්න අදාළ වෙන කෝඩ් එක ලියමු. හරි. ඒක ලියන්නේ අපි loop එකේ මොකද දැන් දන්නවනේ VIP live එක එක දිගට මාරුවට පත් වෙනවා කියලා. එතකොට loop එකේ තමයි නැවත නැවත සිද්ධ වෙන දේවල් අපි ලියාගන්නේ. හරි. මම loop එකට එන්නම්. loop එකට ඇවිල්ලා digital write කියලා තමයි අපි කරන්ට් එකක් දෙනවා නම් කියන්නේ. digital read කියලා කියනවා අපි මොකක් හරි value එකක් ඒ කියන්නේ කියව ගන්න ඕන නම්. හරි. දැන් මේක අපි දෙන්නේ කරන්ට් එකක් දෙන එකක් නිසා මම digital write කියලා ලියා ගන්නවා. digital write කියලා ලියලා ඊට පස්සේ ලියනවා 8 වෙනි pin එක
හයි කරන්න. ඒ කියන්නේ 8 වෙනි පින් එකට කරන්ට් එකක් දෙන්න. right ඊට පස්සේ ලියා ගන්න කොච්චර වෙලාවක්ද කියන එක අපි එක දාගන්නේ ඩිලේ කියන එකේ. ඩිලේ කියන එක මේ අපි ලියන්නේ ඉතින් කොච්චර වෙලාවක් මේක තියෙන්න ඕනද කියන එක හරියටම බෝඩ් එක දන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඒක ලියන්නේ. එතකොට මේක පොඩි ස්ථාරත්වයක් වගේ එකක් තියෙනවා. ඒක ඕගලන්ට ඉස්සරහට වැඩ කරන් යනකොට තේරෙවි. ඒක දැම්ම එච්චර හිතන්න යන්න එපා. right ඊට පස්සේ ලියමු right කියලා ලියලා 9 වෙනි පින් එක හයි නෙවෙයි අපි දැන් මේක නිවිනි පත්තු කරන්න එපා. ඒකට 9 වෙනි පින් එක දීලා හරියන්නේ නැහැ. දැන් අපි 8 වෙනි පින් එක කරන්ට් එකක් දීලා LED එක පත්තු කරගත්තා නම් අපි ඒක නිවන්න ඕනේ. අපි ඒ නිසා ලියනවා 8 වෙනි පින් එක මිලි තප්පර 100කට පස්සේ ඩිලේ එක දැම්මේ 100 මිලිසෙකන්ඩ්ස් වලින් මිලි තප්පර 100කට පස්සේ ලෝ ඒ කියන්නේ ඕෆ් කරන්න කියලා. හරි. ඊට පස්සේ අපි ආයෙ ලියාගමු. නැත්තම් අපි ලේසි මේක කොපි කරගන්න පුළුවන් නම් අපි මේක කොපි පේස්ට් කරගමු. කොපි ඊපස්සේ පේස්ට් දීලා බලමු. right ඒක ලෝගෝ ගත්තා. ඊපස්සේ හරි. දැන් මෙතන මේ ලෝ කියන එක දීලා නැහැ ඩිලේ කියන එක. දැන් මම ඩිලේ කියන එක මුලින් ගහගෙන ඉන්නවා. ඊට පස්සේ දැන් අර කොපි කරපු නිසා පොඩ්ඩක් ඔයගලන්ට අවුල් ඇති. ඒකත් මම පැහැදිලි කරන්න. දැන් මේ තියෙන්නේ මිලිතප්පර 100ක් මේක හයි කරන්න. ඒ කියන්නේ කරන්ට් එක දෙන්න. නවත්තන්න ආය කරන්ට් එක දෙන්න කියන එක. දැන් මේ 8නේ තියෙන. එතකොට එක බල්බ් එකේ වැඩ කරන්න 8 වෙනි පින් එක විතරයි. දැන් ඒක එඩිට් කරගන්න මම 9 කියන. අපි 9 වෙනි එකනේ අපි ඊළඟ මේක තිබ්බේ. ඒ නිසා. හරිද? so right අපි ලිව්වා 9 කියලා ලියාගත්තා. ඒක ලෝ. ඊපස් මේකටත් අපි ඩිලේ එකක් දාගමු. මිලිතප්පර 100ක්. හරිද මේක මේ සිමිකෝලන් එක නේ. ඒ වගේ ඒවා තිබ්බයන් පස්සේ වැඩ කරන්නේ. හරි. දැන් මේකේ විස්තරය මෙහෙමයි. ඩිජිටල් රයිට් 8. ඒ කියන්නේ 8 වෙනි පින් එකට කරන්ට් එකක් දෙන්න. මිලිතප්පර 100ක්. ඒක ඕෆ් කරන්න. ලෝ කියන්නේ ඕෆ් කරන්න. මිලිතප්පර 100ක්. ඊට පස්සේ ආපහු 8 වෙනි පින් එකට කරන්ට් එකක් දෙන්න. ඊට පස්සේ ඒක මිලිතප්පර 100ක් දැල්වල තියලා ඕෆ් කරන්න මිලිතප්පර 100ක්. ඊට පස්සේ ආයෙමත් මොකක්ද නිල් පාටකද නෑ. අපි ඊළඟට ආයෙ යන්නේ රතු පාටක. 8 වෙනි පින් එක නෑ සමා වෙන්න ඕනේ. ඒ කියන්නේ 8 වෙනි පින් එකට තමයි ඊළඟට යන්නේ අපි. පින් වලින් ගමු. ඒක නැත්තම් පැටලෙනවා වැඩි. කියන්නේ මිලිතප්පර 100ක් කරන්ට් එක දෙන්න ඕනේ 8 වෙනි පින් එකට. ඒක ලෝ ඒ කියන්නේ ඕෆ් කරලා තියන මිලිතප්පර 100ක්. ඊට පස්සේ 9 වෙනි පින් එකට කරන්ට් එක දෙන්න. ඊට පස්සේ ආපහු 9 වෙනි පින් එකේ කරන්ට් එක ඕෆ් කරන්න. ඊට පස්සේ ආයෙ 9 වෙනි පින් එකට එන්නේ නැහැ. මේක දෙක වෙන වෙනම නෙවෙයි රන් වෙන්නේ. මේ මෙතන ඉඳන් මෙතනට මෙන්න මේක රන් වෙලා ඊට පස්සේ තමයි ආයෙ 9 වෙනි කියන්නේ 9 වෙනි පේලි ඉඳන් ආයෙ දිගටම එන්නේ මේක රන් වෙවි. එහෙම තමයි වැඩ කරන්නේ. හරි. දැන් මේක අපි ප්ලේ කරලා බලමු මේක වැඩ කරනවද කියලා ඇත්තටම. right ඔයගලන් පේනවා ඇති VIP light system එක ලස්සනට වැඩ කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි light system එකක් හදාගන්නේ. අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු night ride circuit එකක් කොහොමද මේ Arduino එකෙන් හදාගන්නේ කියලා. හරි ගොඩක් පොඩි කට්ටිය බලන නිසා ඒගොල්ලන්ට ලේසි වෙන සහ ඒගොල්ලන්ට මේකට තියෙන ආසාව වැඩි වෙන තමයි ලයිට් සර්කිට් ගැන කතා කරේ. හරි අපි ඉස්සරහට පුළුවන් වුණොත් pixel LED ගැන කරන ප්‍රොජෙක්ට් එකකුත් කතා කරමු. වෙසක් කාලේ ලඟ වෙලා වගේ. හරි. තව ඔයගොල්ලෝ ඕන කරන දේවල් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මගේ ෂෝට් වීඩියෝ සීරීස් එක බලනවා නම් ඒකත් බලන්න. ඒක ඔයගොල්ලෝ දන්නේ නැති වීඩියෝස් දන්නේ නැති සෙන්සර් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. එතකොට හැමෝම කතා කරනවට වඩා ටිකක් වෙනස් දේවල් ටිකක් අපි කතා කරන්නේ. නිතරම කතා බහ කරන්නේ නැති. ඔයගලන්ට වැඩක් ගන්න පුළුවන් සෙන්සර්ස් ගැන. හරි. එහෙනම් ඒක තුළ ඉන්න.